හායි ඔයාලට සුබ දවසක් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් චොකලට් කේක් රෙසිපි එකක්. ඒ වගේම ඔයාලට මේක සොෆ්ට් එකට ඒ වගේම ගොඩාක් රසවත්ව හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කේක් එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මම හදන්න යන කේක් එකේ බර ග්‍රෑම් 500ක් නිසා මම බටර් ග්‍රෑම් 125ක් ගන්නවා. බටර් එක කාමර උෂ්ණත්වයේ තියලා තමයි මම ගන්නෙ. බටර් එක හොඳට සුදු පාට බැටර් එකක් වෙනකන් බීට් කරගන්න ඕනේ. මේ බලන්නකෝ විනාඩි 10කට පස්සේ සුදු පාට ක්‍රීම් එකක් වගේ බටර් එක ඇවිත් තියෙන විදිය. දැන් ඊළඟට අපි සීනි ටික එකතු කරගමු. මම මෙතන සීනි ග්‍රෑම් 125ක් ගත්තා. බටර් දාන ප්‍රමාණයටම තමයි සීනිත් දාගන්නේ. සීනි ටික ඇඩ් කර හොඳට බීට් කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර හොඳට බීට් කරගත්තම ඇති. ඊළඟට මං බිත්තර දෙකක් ගත්තා. ලොකු බිත්තර තමයි මං ගත්තේ. ඔයාලා පොඩි බිත්තර වලින් ගන්නව නම් 3ක් ගන්න. ඊළඟට එක බිත්තරයක් ඇඩ් කරගෙන හොඳට බීට් කරගන්න ඕනේ. විනාඩියකට අඩු කාලයක් හොඳට බීට් කරගෙන ඊළඟ බිත්තරෙත් ඇඩ් කරගන්නවා. එතකොට තමයි මේකේ තියෙන සීනි ටික හොඳට දිය වෙන්නේ. ඔයාලට පුළුවන් සීනි ගන්නකොට බ්ලෙන්ඩ් කරගෙන ගන්න. එතකොට හරිම ලේසි. බිත්තර දෙකත් ඇඩ් කරගෙන මම හොඳට මේ විදිහට බීට් කරගත්තා. ඊළඟට වැනිලා තේ හැන්දක් එකතු කරගන්න. මේ වෙලාවේදී මම oven එක සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙන්න තිබ්බා. කේක් එක හදන්න පටන් ගන්න කලින් මම පාන් පිටි ග්‍රෑම් 100කුයි ඒ වගේම කෝන් ෆ්ලා මේස හැන්දකුයි ඒ කියන්නේ ග්‍රෑම් 10කුයි කොකෝ පවුඩර් ග්‍රෑම් 15කුයි බේකින් පවුඩර් තේ හැන්දකුයි බේකින් සෝඩා තේ හැඳි කාලකුයි හොඳට 3 පාරක් විතර හලාගෙන හිටියා. ඊළඟට පිටි මේස හැඳි දෙකකට උණු වතුර ඒ කියන්නේ මද රස්නේ වතුර මේස හැඳි දෙක එකතු කරගෙන හොඳට ඒක දිය කරගෙන විනාගිරි තේ හැන්දකුත් ඒකටම එකතු කරගෙන තිබුණා. දැන් අපි හලාගත්තු පිටි මිශ්‍රණයෙන් ටික ටික මේ බැටර් එකට එකතු කරගෙන පොඩි පත්තකින් හරි හැන්දකින් හරි එක පැත්තකට කවලම් කරගන්න. ඊළඟට අර අපි හදාගත්තු පිටි කිරි වලිනුත් මේස හැන්ද ගානේ එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. අපි චොකලට් කේක් හදනකොට විනාගිරි එකතු කරගන්නේ කේක් එකට කොකෝ පවුඩර් වලින් හොඳ පැහැයක් ගන්න ඕන නිසා. ඊළඟට කෝන් ෆ්ලා ටිකකුත් එකතු කරගන්නේ කේක් එක තවත් සොෆ්ට් වෙනවා හොඳට කෝන් ෆ්ලා එකතු කරගත්තට පස්සේ. ඉතින් ඔයාලට කේක් හදනකොට කෝන් ෆ්ලා ඒ වගේම විනාගිරි අත්‍යවශ්‍යම නැහැ. ඔයාලගේ කැමැත්ත අනුව ඒක එකතු කරගන්න. මම මේ පිටි එකතු කරගන්න මෙෂරින් කප් එක පිටි ග්‍රෑම් 128ක් අල්ලනවා. ඔයාලට පුළුවන් මෙෂරින් කප් වලින් මේ අමුද්‍රව්‍ය කිරන්නේ නැතුව උනත් මිම්ම මනගන්න. මේ වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට එකතු කරන්නම් මෙෂරින් කප් එකෙන් මේ අමුද්‍රව්‍ය මනගන්න මිනුම් ටික. ඔයාලට ඒක වැදගත් වෙයි කියලා මං හිතනවා. දැන් අපි බැටර් එක හදාගෙන ඉවරයි. මේ බැටර් එක රස්නේ කාලෙට දියාරු පදමක් වෙන්න පුළුවන්. ඒ වගේම සීත කාලෙට මේක ටිකක් ඝන පදමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා අමුද්‍රව්‍ය ටික හරියට මිනුම් අනුව දානවා නම් මේක ඝන උනත් දියාරු උනත් මේක oven එකේ දැම්මට පස්සේ හරියට කේක් එක එනවා. බැටර් එක හදාගන්න කලින් මම කේක් තැටියට බටර් ටිකක් ගාගෙන මේ වගේ තෙල් කොලයක්
ඒකට දාගෙන තිබුණා. ඉතින් ඔයාලා කේක් එක හදාගන්න කලින් මේවා ඔක්කොම ලේස්ති කරගෙන තමයි කේක් එක හදාගන්න ඕනේ. කේක් තැටියට මේ වගේ බැටර් එක දාගත්තට පස්සේ හොඳට ගානට හදාගන්න. ඊළඟට මේක දෙපාරක් ටැප් කරන්න. දැන් සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් කරගත්තු අවන් එකට මම මේ කේක් එක දාගන්නවා. ඊළඟට සෙල්සියස් අංශක 170ට විනාඩි 40ක් මේක බේක් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ විදියට කේක් එක හදාගත්තොත් ඉතින් ආයේ කවදාවත්ම කේක් එක වර්ධින විදියක් නැහැ. ඉතින් ඔයාලට ගෙදරදී මේ වගේ පහසුවෙන් ඉක්මනින් කේක් එක හදාගන්න පුළුවන්. දැන් අපේ කේක් එක බේක් වෙලා ඉවරයි. මේ බලන්නකෝ අපි හදාගත්තු කේක් එක. මම හදන්න පුළුවන් තැටියකට තමයි ග්‍රෑම් 500ක කේක් එකක් හදාගත්තේ. ඉතින් ඔයාලට හොඳට උසට හදාගන්න පුළුවන් ඊට වඩා පොඩි කේක් තැටියක් ගන්න. මේ බලන්නකෝ අපි හදාගත්තු කේක් එක. මම මේ කේක් එක ඔයාලට කපලම පෙන්නන්නම් මේ කේක් එක කොච්චර සොෆ්ට්ද කියලා. මේ බලන්නකෝ කේක් එක හරිම සොෆ්ට්. ඉතින් හරියට අමුද්‍රව්‍ය ටික දාගෙන හොඳට බීට් කරා නම් මේ වගේ ඔයාලටත් ගෙදරදීම රසට සොෆ්ට් එකට කේක් එක හදාගන්න පුළුවන්. මම ඔයාලට කිව්වනේ මුලින්ම මෙෂරින් කප් එකෙන් මයින්න පුළුවන් මිනුම් ටික මේ වීඩියෝ එකේ අන්තිමට මම දානවයි කියලා. ඉතින් මම මේ මිනුම් ටික ගත්තේ YouTube එකෙන්මයි. මං හදපු චාට්ස් නන් නෙවෙයි මේ. ඉතින් ඔයාලට වැදගත් වෙන නිසා තමයි මම මේ චාට්ස් ටික දැම්මේ. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.